Dali, bangun narendra parampara dali gaya. Pandula, bata balla hurda karan inda tine buru parangand. Hariti, enna. Manda vaninga vaani anda. Dali. Kandula, mudali haamdrone. Karangila vaani. Hey, mudali haamdrone. Udu hamdo. Kehel awari rata diyanne ba. Me narendra ki walawu kenne ko. Hey, mudali haamdrone. අනේ ඔය වැඩි යන්නේ Me. ඔය ගන්න තියන්න මෙතනම ගෑවෙනවන්නේ ගන්නකෝ මේක බලහාක බොලව ඈ කරදරයක් වගේ ගන්න මගේ හිට මල්ල නැතුව මට හරීම අමාරුයි බොල මේ දැන් යමන් දැන් යන්න ලෑස්ති වෙන්න ඕනේ දැන් මේකව අඳුර ගන්න බෑ ඒක තමයි වෙන්න ඕනේ හැමතැනම ගෑවිලා ඉතින් යෝ ගාගනින් මකන්නකෝ මුදලේ හාමුදුරනේ මේ දොර ඇරෙන්නේ මොනවද ඒක කියන්නේ කොහොමද එහෙම වෙන්නේ නැහැ. ඇතුලේ දාලා ලොක් කරලානේ. තෝරන මොකෝල වන්නේ කෝ ඉත කරගෙන පයි දැන් යමල්ලා ඈ දැන් ඔය ඇති මේකාව හොයාගන්න බෑ ගමේ කාටවත් ඈ මේ ලස්සනට ඉන්නවදන්නේ මම ලස්සනයි අඩෝ රංගන බාත තමයි දැනගන්නේ මේ නරේන්ද්‍ර කියන්නේ කවුද කියලා ඒ වගේම තමයි කණ්ඩුලත්. වරෙන් යන්න මුදලේ හාමුදුරනේ. මොකද යකෝ ඉතින් අවුලක් තියෙනවා. ඒ මොකද්ද මෙච්චර දුර මට පයින් යන්න බෑ. තාම මුකුත් බඩ දාගත්තෙත් නෑ. උදේ කව් බත් මුට්ටියයි කෙහෙල් ඇවරි දෙකයි විතරයි. චක්ක කීයද ගැම්ම කලින් යකෝ එහෙමයි. එයා අවුලෙන් ඉන්න එපා. මට හිතන විදිහට මේ හැමදේම වෙන්නේ හොඳට. ඒක දුකින් ඉන දෙයක් නෑ. ඔය වෙඩි වැදුනනම් යදුනනම් කියලා කීවට ඔය කාට කෙලින් වෙඩි තියන්න බෑ කියලා ඔයයි මයි දෙන්නම දන්නවනේ. මම ඔකට කොහොම හරි තියනවා වෙඩිල්ලක් කෙලි. ඌ දන්නේ නෑ මේ කණ්ඩුල කියන්නේ කවුද කියලා. අනේ නිකන් කටාවිට මට පුළුවන් කෙලින් තියන්න හරි ඉතින් ළඟින් හරි යනවනේ. යනවා මට හිතෙනවා මම හොඳට මහන්සි වුණොත් ඔයත් මගෙත් එක්කම හිටියොත් මටත් ඔයාගේ තාත්තා වගේ හොඳ මුදලාලි කෙනෙක් වෙන්න පුළුවන්. වෙයි කියලා තමයි බය යකෝ මෙහෙම ගමේ ඉන්න එක පාංක්‍රිතට බලන්න මම ඔය මුදලාලි කෙනෙක් වෙන්න ඔව් ඉතින් එහෙම වුණොත් මුට තමයි කෙලවෙන්නේ. රංග මට ඔය සල්ලි වැඩක් නැහැ. ඔයා හිටියොත් ඇති හොඳ. එහෙම වෙන්නේ මම යකෝ මේ ගමේ ඉන්න එකේ හිගන්නන්න දෙන්න මන් දුව හදලා නැහැ ඒ නරේන්ද්‍ර දුව මං හිතනවා මේ වැස්ස වගේම දවසක ඔයාටයි මටයි මේ හැමෝම ආශිර්වාද කරයි කියලා. කරනවා රෙද්ද මගේ මීයට අඩින්වත් දෙන්නේ මම ඔකට ආශිර්වාද ඉතින් කරලා තියෙන්නේ. මන්ට මේ මුකුත් කරන්න මට ඕනේ ඔයාව. මං ඔයා කියලා ඕන දෙයක් කරනවා. මං පැනලා යන්න හරියනවා ඔයත් එක්ක. ඉතින් අමුතුවෙන් පැනලා යන්න දෙයක් නෑ. දැන් කොහොමද පැනලා ගිහිල්ලානේ තියෙන්නේ. මොකද එහෙම කියන්නේ ඕකේ ඉතින් ආයේ මගුල් පෙර ගහලා දෙන්න තරම් දෙයක් ඉතුරුලා නෑනේ. ඕකට බෙර විතරයි ගහලා නැත්තේ. ඔව් ඒක නම් ඇත්ත තමයි හැබැයි එහෙමයි කියලා ඔබ මේවත් තැන තැන් වල කියන්න ලෑස්ති වෙන්න බා නෑනේ තමරා. පැනලා යන එක නෙවෙයි මේ හැමදේටම උත්තරේ. මම කවදා හරි උත්සාහවන්ත වෙලා ධෛර්යවන්ත වෙලා ලොකු මිනිහෙක් වෙලා ඔයාගේ තාත්තයි කැමැත්ත ගන්නවා. ඒක ස්ථිරයි. ඒක නෙමෙයි. මට මෙතන ඉන්න බයයි. අර කණ්ඩුලයා පස්සෙන් පන්නන් ආවොත් එහෙම අපි දෙන්න වෙන කොහෙට හරි යන්න. ඒක තමයි. අපි වෙන කොහෙට හරි යමු. කොහෙටද යන්නේ? මොකද ඒක ආමුතුවට බලන්න. මට ආව පොඩි අදහසක්. ඒ මොකද්ද? ඔයාලට මතකද අපි දෙන්න
ඉස්සෙල්ලාම හම්බෙච්ච දවස හම්බෙච්ච තැන හම්බෙච්ච විදිහ මට මොකද මතක නැත්තේ? මොකද ඉතින් මමත් එදා එතන හිටියනේ. ඈ ඒකනේ ඔබ මගේ කියලා නාන්දිය බලන් හිටියද? නෑ මම ඉතින් ආරක්ෂාවට හිටියේ. මතකයි. මොකද ඔයාට එකපාරට මෙතන මතක් වුණේ? එන්න බලන්න. දැන් ගිහිල්ලා මම කියන්නේ. මතකයි. අම්මෝ ආවිදි ආසාවි බෑ. ඈ කවුද මේ අපේ දෝනේ? ඔව් ඉතින් වෙන කවුද? හෙල්ලි ඇතින්නක් වගේ පාත්තුුණු මදුරුවා චූටිමානික මොකෝ කාලබලෙන් වගේ අනේ මගේ ගෝල් චේන් එක නැති වෙලා. ඒක මගේ මම්මී දුන්නේ මට. ගෝල් චේන් එකක් ගොඩක් වටින එකක්ද? ඔව් ඒක මට මගේ මම්මී දුන්නේ. ඒක නැතුව නම් මට ඉඳලා වැඩක් නැහැ. ඒ ගත්තේ මොනවා කාණ්ඩද මේ ලිඳගා මාළේ ඇති කරගත්තා? අර මොකද අර චූටිමනිකට ලං වෙන එක අඩෝ රංගයා මම වොෂ් එකක් දාන්න මෙතෙන්ට ආවේ. එතකොට මම ගලවලා තිබ්බ මාළේ. ඒකත් එහෙම. හැබැයි ඊට පස්සේ ඔයගේ වටිනා කියන දේවල් සැන්සන් වල දාලා අමතක කරලා යන්න එපා. බලන්න මෙන්න මේකද කියලා. අනේ මේක තමයි මගේ චේන් එක. මැනිකට මොනවද දුන්නා? චූටිමැනිකගේ හොඳ වෙලාවට ඕක මට හම්බුනේ. වෙන කාගේ හරි අතට ගියා එහෙමනම් ආය ඕක දකින්න හම්බෙන්නේ නැහැ. අනේ thank you so much. මට ලොකු help එකක් කරේ. ඉතින් මේක ගොඩක් වටිනවනේ. ඔයාලට තිබ්බනේ තියාගෙන ඉන්න. ඇයි ඉතින් මට දුන්නේ? කොච්චර නැති බැරි වුණත් කොච්චර දුප්පත් වුණත් Tamanට අයිති නැති දෙයක් හොරෙන් ළඟ තියාගෙන වැඩක් නෑ. චූටිමැනිකට ඔක ලොකුවට වටිනවා වෙන්න පුළුවන්. ඒත් දුක් මහන්සියෙන් හම්බ කරපු දෙයක් නොවන හින්දා මට ඕක ඇති වටිනකමක් නෑ. චූටිමැනිකට දැන් සතුටුද? ඒක නෙවෙයි. ඔයා රංග නේද? මම මෙච්චර කල් ඔයා ගැන හිතන් හිටියේ වැරදි විදිහටනේ. ඒ උනට ඔයා හරි හොඳයිනේ. ඔව් චූටිමැනිකේ. අපි වගේ මිනිස්සු ගැන ගොඩක් අය හිතන් ඉන්නේ ওই විදිහට තමයි. අනිත් අය ගැන නම් මන් දන්නේ නැහැ. හැබැයි මම ආයි කවදාවත් ඔයා ගැන හිම හිතන්නේ නැහැ. මම යන්න. අපේ ඩඩාගෙන දන්නවනේ. අඩෝ පර රංගයා චූටිමැනිකකින් ඈත් වෙලා ඉඳපන්. හරි එහෙනම්. චූටිමැනික තනියෙන් ගියාද? ඔව් මට යන්න පුළුවන් මේ ටික. මං යන්නම් එහෙනම්. මම දෙන්න කොහෙට මොකම වුණත් දන්නේ නැහැ. දැන් නම් මට මාල් දීපන්. ඒ වුණාට ඒ මාරියක් නෑනේ. ඔයා දන්නේ නෑනේ මගේ හිතේ තියෙන දේවල්. උදේ හැමදෙන්නේ අයියේ මොකද? ආන් ඉන්නවා පරේ පරට්ටි. මොකද හිනාවේ? මේ තියාගන්න. අම්මට උඩු. අර ඉන්නේ. වරෙන් යන්න. දුන්නාද? දැන් කොහෙද යන්නේ? දැන් යම නිදානේ කලකුණ තියෙන තැන. ගිහිල්ලා
ඒ වැඩ කටයුත්තේ කොලාසයක් කරගන්න ඕන. හරිද? යා. මුන් දෙන්නත් එනවා. ඉන්නේ ඩබල්. මුදලේ හාමුදුරනේ. මොකද යකෝ? පරට්ටය ගැන ඔයා බලා ගන්න. පරට්ටය ගැන මම බලා ගන්න. මොකද යකෝ තෝ කිව්වේ? නෑ යයි. අඩෝ රංගන අනේ රංගනට එඩ වෙනවා. මුමාර යකෝ කවුද යකෝ මූ? දැන් පුතලාලේ හාමුදුරෝ. අඩෝ පරය. පරට්ටි. අනේ සෝරි ඩඩා. අනේ රංගනට කරදරයක් අඳින් කරන්න එපා. හා කියලා යයි කියන්නේ නේද පරය? පරය නෙවෙයි පරට්ටි. නවරම් පරට්ටි. අඩෝ පුනේ වරද මිනිහත් එක්ක මෙහෙදි බඳු ලොකු අනේ ඩඩා. අනේ එපා. බදරගනි එපා මම ඩඩා. මර පුනේ වරද මිනිහත් එක්ක යකෝ මම නරෙන්න මුඩාලි තෝ බම්මේ වලව ඉතුරු කරන යකෝ මාව මැරුවත් මම තාම ඉන්නේ නැහැ. මොකද යකෝ තෝඩන්නේ මේගේ අද කතා කරන්න මේ ගල්මුදේ අකුල ලන්නේ. වරන නවත්තන් යකෝ තෝ අද මම පරලෝ යවනවා අනේ එපා ඩඩා අනේ. බහිරව දේවතා වුණා මට බොලාලා දෙන්න හම්බෙන්න ඕන. පොඩ්ඩක් වරෙන් ගන්න මෙයා. ඔය ඉන්නේ මාත් උඹ දාන දේ සීකර ගනින් කොහෙද පරම මේ උණ්ඩ උන්න නැද්ද? එලා ගෙදර ඇති. උන්න නෑ. තෝ ඉච්චට මසමන්තයිද තෝ බේරුණා කියලාද ආ අයියයි පුතලාලි මාත්‍ය අයියයි. ඔයා මෙයා මරන්නට ආවේ. ඇයිද ඔයා මැරෙන්නේ? මං එහෙම ලේසියෙන් මරන්නේ නෑකෝ අපි යන්නේ. අයියා මං එහෙම ලේසියෙන් මරන්නේ නෑකෝ අද දෙන මං ඔබට අනේ මේ යම්. මට බෑ ඩඩා මට බෑ. බලකරොත් මම මැරෙනවා. ඉපෝ. තෝ මරියන් තෝ මම තෝ මරන්න අනේ ඔයාට රිදුනද? අනේ පලයන්ද. අම්මට මම මොකක් කියන්නේ මැරිච්චින්ද කඳුල වරන් ගන්න මේ ගලේ තමා තියනා වූ යම් මම දැන් කියලා කතා කරලා හරියටම තාන්නේ අලකුණු කරගන්න ඕන. කෝයින් පේන්නේ නෑනේ යන්නේ
Iya, මේ මොකෙද දන්නේ මේ? පටල හප්පා මේ තමා මේ ඥානේ ආරක්ෂා කරන බහිර දේවතාවුන් වහන්සේගේ රූපස්කන්ධය. දැන් වදින්නත් ඕනද මේකට? දෙපං කැටි බෑනේ. මේ වරණ. ආයි අඩියක් කෙල්ලෙන් නැහැ දරින් නේද? තොට මං සප දුන්න වැඩි. කණ්ඩුලේ තොට මම මෙතෙන්ට. එහෙම මෙතන යහම දෙන්නේ. යෝතක් පණිහොත් නෙමෙයි දියුවේ. මොන කරන්නේ? එහෙම මෙතන යහම්රුනේ. අනිමි උඹ දින්න කොහේ මටත් තිබින්නේ. තසුන්. අපේ දේවතාවුන් වහන්සේගේ පසුපස පාදයේ එහාට ගත්තා. දෙන්න මටත් මේක තිබින්නේ. මොකද දෙන්න බෑ. මම තාසයි. කහොම් දැන් ඉදිරියට කයුජික කොලාසියක් පුරකන්ට ඕනේ. අපේ අර අලිය තියෙන තැනට ඔන්න ඔයාව එක්කන් එන්න කියලා අපේ ගුරුන් වහන්සේ කිව්වා. හරි මං ඇවිල්ලා ඉන්න ඔයාලා කරගෙන යන්න. උඹ මුදලාලි. මම කවුන්ට් ස්ක්‍රීන් එක හරියට බලනත් හරි බලුවෙන් පස්සේ තමයි මුදලේ මහත්තයා වෙන්න අනිත් බිජ්ජෝ දෙන්න අල්ලගත්තා.